අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පොලිටිකල් SL YouTube නාලිකාවට. වීඩියෝ දෙකක් ගෙනල්ලා තිනවා. අද දවසේ බලන්න ලෑස්ති වෙන channel එක subscribe කරන්න bell icon click කරන්න. notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්නත් පුළුවන්. Facebook page එකක් තියෙනවා Mr. Bayasel political page එක පැත්තේ ඇවිල්ලා follow එකක් දාන්න පුළුවන්. JPEG එක ඕන කෙනෙක්ට අවස්ථාවක් තියෙනවා message එකක් දාන්නත් පුළුවන්. හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ බලන්න. මේ වීඩියෝ බලන්න කලින් ඔයාලට කියන්න පොඩි දෙයක් තියෙනවා. මේ පසන් කස්තූරි මේ අයියා කරන්නේ ගොඩක් වෙලාට මහින්ද මහත්තයාට නාමල් මහත්තයාට කවුරු හරි වැරදි චෝදනාවක් කරනවා නම් ටක් ගාලා CID එකට ගිහිල්ලා ඒ ගැන පැමිණිලි කරන එක. ඒ වගේම තමයි මම වුණත් වීඩියෝ එකක් දැම්මම නාමල් ගැන හරි මහින්ද ගැන හරි මේ අයියා සාමාන්‍යයෙන් ඇවිල්ලා පොඩ්ඩක් කියනවා පරිස්සමෙන් වීඩියෝස් දාන්න මල්ලි කියලා. මේ අයියා හැමෝම ගැන හොඳ පරීක්ෂාවෙන් ඉන්නේ බලනවා. ඉතින් ඒක ගැන අනිවාර්යයෙන්ම කියන්නම ඕනේ. අපි ගැන ඉතින් හැම වෙලෙම බලන්නේ නැහැ. හැබැයි වීඩියෝ එකක් අනිවාර්යෙන් වෛරල් වුණොත් ගොඩක් අවස්ථාවල වීඩියෝ 100ක් විතර වෛරල් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් අවස්ථා 10ක විතර ඇවිල්ලා මට කියනවා ඉතින් මල්ලි පොඩ්ඩක් පරිස්සමෙන් වීඩියෝස් එහෙම දානකොට චුට්ටක් බලාගෙන මෙහෙමයි කියලා ඇත්තටම කියනවා. නිසා හැමෝම පරිස්සමෙන් විපක්ෂයේ වුණත් JVP මාලිමා කණ්ඩායම් වුණත් කට්ටිය පරිස්සම් වෙන්න මේ පසන් කස්තූරි කියන මේ අයියාගෙන් පළවෙනි වීඩියෝ බලලෙමු. අනුකුමාර ජනාධිපතිතුමනි ඔබතුමාගේ හුණ්ඩුවේ තියෙන්නේ බොරු. හැබැයි මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ නායකයාගේ හෙන්ඩුවේ තියෙන්නේ සත්‍ය. ඔබතුමාගේ හුණ්ඩුවේ තියෙන්නේ වෛරය. මහින්ද රාජපක්ෂගේ හෙන්ඩුවේ තියෙන්නේ මෛත්‍රිය. ඔබතුමාගේ හුණ්ඩුවේ තියෙන්නේ අනු ජනාධිපතිතුමා බැරිකම බැරිබැරියා. හැබැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ හෙන්ඩුවේ තියෙන්නේ ශීඝ්‍ර සංවර්ධනය. ඔබතුමාගේ හුණ්ඩුව ඇතුලේ තියෙන්නේ මේ රට හුණ්ඩුවක් කියන හුණ්ඩුවාදය. හැබැයි මහින්ද ජනාධිපතිතුමාගේ හෙන්ඩුවේ තියෙන්නේ දේශ ප්‍රේමය. මේක මගේ රට කියන. ඔබතුමාගේ හුණ්ඩුවේ තියෙන්නේ මිලේච්ඡත්වය, වෛරය, ලේපිපාසිත බව. ඔබතුමාගේ හුණ්ඩු පක්ෂේ තියෙන්නේත් ඒක. හැබැයි මහින්ද ජනාධිපතිතුමාගේ හෙන්ඩුවේ තියෙන්නේ අබේදා. අන්තිමට කොහොම හරි හුණ්ඩුව හෙන්ඩුව වෙලා තිනානේ. දැන් ඉතින් හෙන්ඩුව. හරි ඉතින් මේ අයියා ගැන විස්තරය කිව්වනේ. අපි දෙවෙනි වීඩියෝ එකත් බලමු. තේරත් ඇමතුමා කොච්චර සාකච්ඡා කරුවත් ඇමරිකාව පස්සෙන් ගිහිලා ලෙව කාපු හින්දා රුසියාව දැන් කනකොකා පෙන්නලා දෙන්න බෑ කියලා තියෙන තෙල්. ඒ නිසා දැන් try කරන්නේ ඇල්ජීරියාව වෙනුයි ඇමරිකාව වෙනුයි තෙල් ගේන්න. දැන් ලොකුවට කිව්වා අහවල් දවස් වෙනකන් තෙල් තියෙනවා, අහවල් දවස් වෙනකන් තෙල් තියෙනවා, මේ දවස්වල නැව් වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ මාසේ එන්න තිබ්බ ක්‍රූඩ් ඔයිල් නැව කැන්සල් වුණා. ක්‍රූඩ් ඔයිල් නැව කැන්සල් වුණා. ඒ නිසා තමයි 17 වෙනිදා ටෙන්ඩර් එකක් දාන්න උනේ. ඒකත් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගන්න වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මැලේසියාවේ තෙල් තියෙනවා දෙන්නේ නැහැ මේගොල්ලන්ට. දෙන්නේ නැහැ. රුසියාවත් බෑ කියලා. ඒ නිසා දැන් try කරන්නේ ඇල්ජීරියාව වෙනුයි ඇමරිකාව වෙනුයි තෙල් ගේන්න. මේ අපි කියනේව නෙමෙයි නිලතොරතුරු මේ. නිලතොරතුරු. හරිද? ඇල්ජීරියාව වෙනුයි ඇමරිකාව වෙනුයි තෙල් එනකොට ගාන කොහොම වැඩි වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම මේ තෙල් ප්‍රශ්නේ නම් ගොඩක් දුරදික් ගිහලා තියෙන්නේ ගොඩක් නිකන් හිඟා ගන්න කේස් එකක් තියෙනවා නිකන් එක එක රටවල වලින් රුසියාවිනුත් මං හිතන්නේ ඉතින් රුසියන් සල්ලි වලින් ඉල්ලලා තියෙන්නේ නේද? ඉතින් එහෙම සල්ලි දෙන්න මේ රුසියාවේ ගොඩක් මිනිස්සු වැඩ කරන්නේ නැහැ නේ ලංකාවට සල්ලි එවන්න තරම්. ඒක නිසා ඉතින් ඒ වැඩෙත් අනිවාර්යෙන් කෙලවෙලා තියෙන්නේ. මොකද මේ JVP කියන පක්ෂය මාලිමාව නැති වුණත් මේ JVP කියන එවුන් මේ හැම රටකටම බැනලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ රටවල වලට ඒ බැනපු විස්තර එහෙම ගිහිල්ලා තියෙනවනේ ඕන තරම්. ඉතින් ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන් විපක්ෂයේ කණ්ඩායම් ඒවා දෙන්න ඕනේ. හරිද? එහෙම දීලා හරි කමන්නේ මුන් ගැන ඔක්කොම පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඉතින් කොහොමලත් ඔය විස්තර ගිහිල්ලා තියෙන එකත් එක්ක රටවල් කැමති නෑ මුන්ට. මුන් ඩෙපිටි කාට්ටුවෝනේ. ඒක නිසා කොහොමත් කැමති නෑ ඔය දැන් ඔය දෙපැත්ත බැලන්ස් කරන්න කියලා අනුර කිව්වට අපි රටවල් ඔක්කොම බැලන්ස් කරගන්නවා කියලා කිව්වට ඉස්සර කියපුවත් එක්ක මිනිස්සු කැමති නෑ. ඉතින් ඒවත් එක්ක රටවල් උදව් කරන්න කැමති නෑ. ඉතින් ඒක නිසා හිඟා කාලා තමයි තියෙන්නේ ඔය ඉන්දියාවට දෙකට නැවිලා පුප දීලා එහෙම තමයි ඔය තෙල් ටිකක් එහෙම අරගන්නේ මේ දවස්වල. ඉතින් ඒක තමයි ඇත්තම කතාව. කොහොමවත් පරිස්සමෙන් හැමෝම තෙල් පරිස්සම් කරගන්න මම හිතනවා දැන් මේක මේ තාමත් යුද්ධය අවසන් වෙන්න කිසිම ළඟ පාටක් පේන්නම නැහැ. නිකන් හැමදාම මොකක් හරි එකක් රණ්ඩුවක්. ඒක නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. තෙල් ගහගෙන ඔය ගමන් බිමන් එහෙම යනකොටත් හරි. හරි එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා. අපි ඊළඟ දවසේ හමු වෙමු. අයිබෝවන්.